Hi යාළුවනේ කොහොමද ඕගොල්ලන්ට welcome back to Shashika's Life in USA YouTube channel. ඉතින් මම අද ඕගොල්ලන්ට පෙන්වන්න යන්නේ මාස 3ක් පුරාවටම ඇමරිකාවේ පහුගිය ටිකේ මොකද වුනේ කියලා අපේ ගෙවල් පැත්තේ එහෙම මොකද මට ගොඩක් දවසකින් වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. මේ දකින්නේ ඕගොල්ලන් ඔක්තෝබර් මාසේ 31 වෙනිදා. ඒ කියන්නේ අපි ලංකාවේ සාමාන්‍යයෙන් සමරන්නේ සියලු සාන්තුවරයන්ගේ දිනයනේ. විශේෂයෙන්ම කතෝලිකයන්. ඉතින් ඒක ඇමරිකාවෙත් සහ දැන් සියලුම රටවල් වගේ සමරනවා හැලෝවීන් ඩේ කියලා. ඉතින් හැලෝවීන් එකට පොඩි ළමයි එක එක කොස්ටියුම්ස් ඇඳලා යාළගේ ආස කැරක්ටර්ස් ඇඳලා ගොඩක් අය ඉතින් කැන්ඩි ගන්න තමයි ගෙවල් ගෙදරින් ගෙදරට යන්නේ. ඒගොල්ලන් ඒක ගොඩක් ෆන් එකේ ඉතින් කරන වැඩක්. ඉතින් ඒ වගේම ඒකට අපි හැමෝම නේබර්ස්ලා සහයෝගය දක්වනවා පොඩි අයට. ඉතින් කැන්ඩි අපි අරගෙන තියලා තිබ්බා. ඒගොල්ලන් එනකොට හැමෝටම කැන්ඩි බෙදලා දෙන්න. ඔන්න ඔහම තමයි ඔක්තෝබර් මාසයේ අන්තිම ගෙවිලා ගියේ. ඒ කියන්නේ Put it on for him so you can take the picture. Okay? He's right there. Okay. Okay. Now tell him who you are. You spoke me, Mama. Sorry, baby. Tell him who you are. Who are you? Batman. Let him Batman? Do it Batman? again. Who are you? Wait. Do it right. Batman. Okay, okay. Tired? Happy Halloween. We'll see you, legend. Thank you. Have a good night. Have a good night. Happy Halloween. Yeah. No, like no. Happy Halloween. Happy Halloween. මම ඉතින් ඇඳලා හිටියේ මෙන්න මේ යුනිකෝන් තමයි මම ඇඳලා හිටියේ. පොඩි අය ආසයිනේ ඉතින් ඒගොල්ලන් ආවහම අත ගන්නවා යුනිකෝන්. ඉතින් ඒගොල්ලන් හරි ආසයි. මම හිතුවා පොඩි ළමයි ආස වෙන කැරක්ටර් එකක් අඳින්න. මම ඉතින් ලොකු එක්කෙනෙක් නිසා මම පොඩි අය එකක් මඳින්න ඕනේ නැහැනේ. නමුත් ඒගොල්ලන්ට ආස හිතන එකක් තමයි මම ඇන්දේ. මම ඒක ගත්තේ Amazon එකෙන් ඕඩර් කරලා. ඒකේ ඔක්කොම අවශ්‍ය කරන කොස්මැටික්ස් ටික ඔක්කොම ආවා. ඒකට හුලං ගහනයි අවශ්‍ය කරන දේවල් ඔක්කොම ආවා. ඕනේ නම් හුලං එකේ අර පිම්බිලා තියෙන මේවා ඔක්කොම නවත්තන්නත් පුළුවන්. නැත්තම් අපිට ওই විදිහට ලස්සන්ට ඔය මේ යුනිකෝන් පිම්බිලා තියෙන විදිහට ඔහොම තියාගන්නත් පුළුවන්. හරිම කියුට් කියලා මම හිතුවා. ඉතින් ගොඩක් අය ආස වුණා. පොඩි බබාලා ඇවිල්ලා අත ගන්නවා. ඒගොල්ලන් හරි ආසයි ඉතින්. ඉතින් ඕගොල්ලන්ට පේනවද යාළුවනේ මේ අපේ ගෙදර ඉස්සරහා ඉන්න ආන්ටි. එයා ඇඳලා හිටියේ නිකන් විච් කෙනෙක්ට වගේ. එයා ගාවටත් ගොඩක් කැන්ඩි ගන්න ගියා ළමයි. ඉතින් මගේ මහත්තයා බලන්නකො කරේ මොකද්ද කියලා. ඒ ආන්ටිව හොයාගෙන හැලවින් ඉවර වෙලා එයාව හම්බෙන්න ගියා. එයාගෙන් කැන්ඩි ගන්න පොඩි එක්කෙනෙක් වගේ. ඉතින් ඒ දෙන පොඩ්ඩක් කතා කර හිටියා. ඉඳලා දැන් ඔය එයා කැන්ඩි ගන්න ගිහිල්ලා එන ගමන් තමයි දැන් ඔය ඉන්නේ. දැන් ඔය කතාව දාගෙන ඉන්න ආන්ටිත් එක්කලා. එයා හරිම හොඳයි ඒ ලේඩිත්. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ හැලෝවීන් නයිට් එක ගෙවිලා ගියේ යාළුවනේ. ගොඩක් ළමයි ආවා මේ පැත්තට. සමහර ළමයි නම් ඉතින් ආවේ නැහැ. මොකද සමහර අය ගියා ගොඩක් සමහර තැන්වල දෙනවා ගොඩක් කැන්ඩි. සමහර රිච් ඒරියාස් වලට ගොඩක් අය යනවා. ඉතින් අපි ඉතින් සාමාන්‍ය පුරවැසියෝනේ. ඉතින් එහෙම තමයි. ඉතින් යාළුවනේ මේ දකින්නේ ඕගොල්ලන් නොවැම්බර් මාසේ අන්තිම. ඉතින් නොවැම්බර් මාසේ අන්තිම මගේ අක්කී ආවා ගෙදර බබාලා දෙන්නත් එක්ක අපිත් එක්ක තැන්ක්ස්ගිවිං සමරන්න. ඉතින් තැන්ක්ස්ගිවිං වීකෙන්ඩ් එක තැන්ක්ස්ගිවිං දිනය කියන්නේ මට හරිම විශේෂයි. මොකද මගේ අප්පච්චි නිසා අම්මා ගොඩක් ගෙදර මේ වගේ කෑම හදනවා. ඉතින් එයාගෙන් ඉගෙනගෙන තමයි මම ගොඩක් දේවල් හදන්න ඉගෙන ගත්තේ.
ඉතින් මට හරිම විශේෂයි. මගේ අම්මා මේ කෑම හදන්න ඉගෙන ගත්තේ අප්පච්චිගේ අම්මගෙන්. එයා ඉන්නේ මෙම්ෆිස් ටෙනසි වල. ඉතින් එයාලා ඇමරිකානු ජාතිකයෝ. ඒගොල්ලන් මේ හැම දෙයක්ම ඉතින් රසට හදන්න දන්නවා. ඇත්තටම අපේ කෑම වලට වැඩිය ඒගොල්ලන්ගේ කෑම ගොඩක් රසයි. ඒගොල්ලන්ට තමයි මේවා හරියටම හදන්න දන්නේ. ඉතින් මං අම්මගෙන් ඉගෙන ගත්තා. අම්මා ආච්චිගෙන් ඉගෙන ගත්තා. ඔහොම තමයි. ඉතින් මෙහෙම තමයි මම කෑම හදන්න ප්‍රිපෙයාර් වුණේ. ඒ අතරේ අපේ මෙන්න මේ දෝනි අක්කිගේ දුව බලන්න එයාගේ මගේ ෆෝන් එක අරගෙන එයා වීඩියෝස් කරලා එයාගේ මම YouTube channel එකට දාන අදහසින් තමයි ඒව කරන්නේ. ඉතින් මම ඔන්න එයාවත් දැම්මා ඔයගලන්ට බලන්නකෝ කියන පඬිත කතා ටික මෙයා. My stitchy berry. He's gonna stay in my bag. My bag. Oh wait, no. So sorry to see. He's gonna go sit down. Now is your plushie? I was wondering who I am. I am the person that owns this channel. Her sister's daughter. My mom is sitting in the kitchen with my mom's sister's daughter. I call her Satala Punchi for no reason. I don't even know why I call her that. I just called her that. Anyway, don't be attacked and say, hey, I saw her name in the comments. Just don't. Satala Punchi, where are you coming? ඉතින් යාට ඒකේ තේරුම දන්නේ නැහැ. දැක්ක නේද පැහිච්ච කතා කියන ඒවා. එයා දන්නේ නැහැලු ඇයි සතරම් පුංචි කියලා කියන්නේ කියලා. ඉතින් එයාගේ අම්මි එයාට කියන්න කියලා තියෙන කතාව තමයි නම තමයි මට කියන්නේ. ඉතින් ඔය වගේ විහිළු පැහිච්ච කතා කිය මගෙත් එක්ක කුස්සියට වෙලා ඔය තමයි හිටියේ. ඉතින් මට හරියට උදව් කරා. එයා හරි ආසයි උයන්න ඒවට උදව් වෙන්න හරිම ආසයි. පුංචි ආයෙත් කිස් එකක් ඉල්ලන්න ඕන. ඉතින් යාළුවනේ මෙන්න තියෙනවා මම එලි වෙනකන් ඉස්සරින්ද රෑ වෙනකන් ඉඳලා හදපු කෑම. මම හැදුවා devil eggs, එතකොට sweet potato casserole, potato salad dressing, cornbread dressing, ඊට පස්සේ cranberry sauce, turkey, ham, green beans, salted green beans, ඊට පස්සේ baked vegetable salad. අර එහා පැත්තෙන් තියෙන්නේ. Then I made brownies, peach cobbler, banana pudding. Then Aki bought 2 pies, pecan pie and sweet potato pie. මේ mac and cheese එක හදාගෙන ආවේ සුදු ඇමරිකන් කෙනෙක්, මගේ ඔෆිස් එකේ යාළුවෙක්. ඒ තියෙන්නේ හැම් එක, pork ham. මේ තියෙන්නේ greens, මේක කොළ జాතියක් මෙහි තියෙන. ඒකට මම turkey and chicken දාලා තමයි ඒක හැදුවේ. and අර තියෙන devil eggs. ඉතින් මෙහෙම තමයි මම කෑම මේසේ ලස්සන කරගත්තේ. හැමෝම ආසාවෙන් කෑවා. ඉතින් කෑම රසයි කිය කට්ටිය කනකොට තමයි මගේ හිතට සතුට දැනෙන්නේ. කෑම ඉව්වා වගේ නෙමෙයි. ඒගොල්ලන් රසයි කියලා කෑම කනකොට ඉතින් හරිම ආසයි. ඕගොල්ලන්ටත් ඉතින් උයන පිහින අයට තේරෙනවා ඇතිනේ. ඉතින් යාළුවනේ එන්නේ එහෙම තමයි Thanksgiving weekend එක ගෙවුනේ. මගේ අක්කිත් ගියා. ඔන්න ඊට පස්සේ මගේ යාළුවා සමුද්‍රී එයාගේ බර්ත්ඩේ එක තිබුණා. ඉතින් එයාගේ බර්ත්ඩේ එකට මං දඩින් බිඩින් කේක් එකක් හැදුවා. මේක හදන්න හිටියේ මම වෙන පාට දෙකකින්. නමුත් ආවේ ඔහොම තමයි. මට කම්මැලි හිතුණා පාට දෙකකින් හදන්න. ඊට පස්සේ මං ওই විදිහට තමයි හැදුවේ. මමම තමයි ওই රිබන්ස් හදාගත්තේ, රිබන් ගෙනල්ලා. මට හිතුණා ඉතින් ලස්සනයි කියලා. මම ෆස්ට් ටයිම් තමයි වින්ටේජ් කේක් එකක් හදන්න try කරේ. ඉතින් යාළුවනේ දැන් ඕන්න අපි 3 වෙනි මාසෙට ඇවිල්ලා ඉන්නේ. ඒ කියන්නේ දෙසැම්බර් මාසේ. දෙසැම්බර් මාසේ ඉතින් දන්නවනේ ක්‍රිස්මස් කේක් හැදෙනවා අපේ ගෙදර. ඒ වගේම ලංකාවෙත් ලෝකවාසී හැමෝම ඉතින් කේක් හදනවා, ලහි ලෑස්ති වෙනවා නත්තලට. ඉතින් ඉස්සෙල්ලාම කරපු වැඩේ තමයි දැන් මම සරසලා බාගෙට සරසලා
නත්තල් කේක් එක හදන්නත් ලෑස්ති වුණා. ඉතින් ඒකට මම අවශ්‍ය කරන දේවල් ඔක්කොම ගෙනල්ලා තියෙන්නේ රෝස් එසන්ස් රෝස් වෝටර් ගෙනාවා. මට රෝස් එසන්ස් හොයාගන්න බැරුවා. ඉතින් මම රෝස් වෝටර් එක ගෙනාවේ. honey, pineapple chunks අර බොටල් එකේ තියෙන pineapple jam එකක් වගේ ඒක නම් කෑලි තියෙන්නේ ඒකේ. ඒක හරිම ෂෝක් මේ කේක් එකට දාන්න. ඉතින් යාළුවනේ මම දැම්මා මේකට apricot පාට වර්ග දෙකෙන් චෙරි කොළ පාටයි රතු පාටයි ඊට පස්සේ අර all spice mixture එකෙන් දැම්මා වැනිලා දැම්මා ආමන්ඩ් දැම්මා රෝස් වෝටර් දැම්මා කජු දැම්මා මුද්‍රන් පලං රේසින්ස් වර්ග 3ක් දැම්මා කොළ පාට එකයි දුඹුරු පාට එකයි කළු පාට එකයි 3ක් දැම්මා ඊට පස්සේ මම මේකට පාවිච්චි කරා මේ තව ජෑම් එක මේ ජෑම් එකකින් පාවිච්චි කරා ඊට පස්සේ මම රටේ ඉඳිත් දැම්මා මම රටේ ඉඳි දැම්මේ පස්සේ මට ඒක අමතක වුණ නිසා මේකට මම රටේ ඉඳිත් දැම්මා ඉතින් ගොඩාක් ಜಾති තියෙනවා 10ක් විතර තියෙනවා ಜಾති මේක ඇත්තටම රසටයි මම මේකට මේ පාර මේ අයිසිං එකත් උඩින් දාන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ අර අපේ ලංකාවේ වෙඩින් කේක් කෑල්ලට දාන්නේ ඒ වගේ මම මේක හදන්නේ ආමන්ඩ් පිටි වලින් තමයි අයිසිං එක ඉතින් බලමු ඒකත් රසටයි කියලා මම හිතනවා ඊට පස්සේ මම මේකට දැම්මේ බ්‍රැන්ඩි මාර්ටෙල් කියන ෆ්‍රෙන්ච් බ්‍රැන්ඩි එකකින් කොන්‍යක් එකකින් ටිකක් තමයි දැම්මේ කේක් එක හැදුවට පස්සේ දාන්නේ එකකින් තමයි මහත්තයාගෙන් තිබ්බ අලුත්ම බොටල් එකක් කඩලා තමයි ඉල්ලගත්තේ චුරු මැද්දේ මේක කැඩුවා කොහොම හරි කඩලා ඒකෙන් තමයි මම ගත්තේ මං හිතන්නේ මං දැන් අවුරුදු 3කට ඉස්සෙල්ලත් මං දැම්මේ මේකට මාර්ටෙල් තමයි දැම්මේ මට මතකයි කිරවැඩින් මේ ක්‍රිස්මස් කේක් එකට මම දැම්මේ ඕක තමයි ඉතින් ඔන්න ඔය විදිහ තමයි ෆිනිෂ් එක මම මේ වෙනකොට රටේ ඉඳි දාලා තිබුණේ නැහැ පහවදා තමයි රටේ ඉඳි දැම්මේ මොකද මට අමතක වෙච්ච නිසා ඒක දාන්න අමතක වුණා දැන් ඉතින් හරිය ඔක්කොම දැන් කේක් එක හදන්න තමයි තියෙන්නේ තව දවස් 2-3කින් ඉතින් යාළුවනේ මේ තියෙන්නේ මම ගෙදර ලස්සන කරගත්ත විදිහ නත්තලට ඉතින් ගවලනේ මට ගවලනයක් නැහැ නමුත් මම ඔක්කොම සුරුවන් ටික ඔක්කොම ලස්සනට තිබ්බේ මෙතනින් තමයි ওই විදිහට තමයි මම පොඩියට ඩෙකොරේෂන්ස් කරගත්තේ මගේ ගිය අවුරුද්දේ තිබ්බේවම තිබුණා ඒ වගේම මම මේ පාර නත්තල් ගහක් මම ගිය පාර කරේ blue and silver වලින් මේ පාර කරේ red and blue වලින් red and blue with a little bit of white touch මේ තියෙන්නේ මගේ ඩයිනින් ටේබල් එක මම මේ පාර arrange කරගත්ත විදිහ මේ ඒකත් පොඩ්ඩක් සිම්පල් විදිහට තමයි කරගත්තේ ලොකු වට ඩෙකොරේෂන්ස් කරන්න ගියේ නෑ මම ඊට පස්සේ මගේ ස්ටෙයර්කේස් එකේ මේ එක පැත්තක් විතරක් මම එළිය පැත්තට තියෙන අල්ලන රේලින් එක විතරක් ඩෙකොරේට් කරගත්තා. ඔන්න ඔය විදිහට තමයි ඩෙකොරේට් කරගත්තේ. ඉතින් ඕගොල්ලන්ට තව දෙයක් කියන්න ඕනේ. මේ තියෙන්නේ මගේ කිචන් එක. කිචන් එක මම ඒකත් සිම්පලි නිකන් චූටියට තමයි ඩෙකොරේට් කරගත්තේ. ලොකු ඩෙකොරේෂන් එකක් දැම්මේ නෑ මම මේ පාර. ඉතින් යාළුවනේ මම දන්නවා මේ තියෙන්නේ මගේ bathroom එක මේ guest bathroom එක ඒකත් මම ඩෙකොරේට් කරා මම මේකත් මම හැදුවේ ඔය ඩෙකොරේෂන්ස් එක ඒවා දාලා මම ඔය නත්තල් කාලේ ලඟ වෙනකොට ගියේ shopping ඔය මේ පාර ඔන්න ඔය ornaments ටික තමයි මම මේ පාර ගත්තේ ලොකුවට බඩු මුකුත් ගත්තේ නෑ ඔය මල් අලුතෙන්ම ගත්තා මේවා ඊට පස්සේ අනිත් ඔය බෝල ටිකයි අනිත් ඒවට මැච් වෙන්න තමයි ඔය ටික ගත්තේ මම ඉතින් මේවා ගන්නේ හොබි ලොබි එකෙන් හුඟක් වෙලාවට ඒකේ තමයි ලස්සන ඩෙකොරේෂන්ස් තියෙන. ඉතින් මම ඒ ටිකත් ගත්තා. ඉතින් අපේ ලංකාවට වෙච්ච දේත් එක්කලම ඒ වගේම අනිත් රටවල් දෙක තුනකටත් තව ලොකු ගම් වතුරක් ආවා වැස්සක් ආවා. ඉතින් අපේ ගොඩක් අයට ආපදා සිදු වුණා. නමුත් දැන් ඒගොල්ලන් හැමෝම යථාර්ථයට ඇවිල්ලා තියෙනවා. මම හිතනවා හැමෝම හොඳින් සතුටින් මේ නත්තලට ලෑස්ති වෙයි කියලා මම දන්නවා ඒක ගොඩක් අමාරු දෙයක් මිනිස්සු ගොඩක් අසරණ සත්‍යයටපත් වෙලා ඉන්නේ මේ වෙලාවේ නමුත් ජේසුගේ ආශිර්වාදයෙන් මම හිතනවා ඔයගොල්ලන් හැමෝටම සතුටින් පවුල්
සතුටින් ලස්සන්ට නත්තල සමරන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ජේසුගෙන් ඉල්ලනවා. ඔයගොල්ලන් හැමෝටම ජේසු පිහිටයි. ආයෙත් හම්බෙමු. Thank you for watching Shashika's Life in USA YouTube channel.